තියෙන පිම්පල් මාක්ස් තියෙන ඔයිලි ස්කින් එකක් ඔයාලට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඒ වගේම මුළු ශරීරයම පැහැපත් කරගන්න බෙල්ල, කිහිලි, වැලමිට, දන හිස වගේ තැන් අඳුරු වෙලා නම් ඒ අඳුරු ස්වභාවය නැති කරගන්න අවුවට පිච්චිලා ඩල් වෙලා තියෙන ස්කින් එකට හොඳ පෙනුමක්, පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්. ලේසිම ස්වභාවික සත්කාරයක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඒ වගේම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ සත්කාරයට අවශ්‍ය ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නේ මුල්තානි මිට්ටි. ඉතින් මුල්තානි මිට්ටි කියන්නේ ස්වභාවික මැටි වර්ගයක්. ක්ලේ එකක්. මුල්තානි මිට්ටි වල මැග්නීසියම්, සිලිකා, කැල්සියම්, අයන් වගේ ඛනිජ ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඉතින් මේ මුල්තානි මිට්ටි කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ලස්සන වෙන්න, සම පැහැපත් කරගන්න භාවිතා කරපු ප්‍රධාන අමුද්‍රව්‍යයක්. විශේෂයෙන්ම ඉන්දියාවේ නළු නිලියන් පවා ලස්සන වෙන්න මේ මුල්තානි මිට්ටි පාවිච්චි කරනවා. ඒ වගේම මේ අමුද්‍රව්‍ය අදටත් ගොඩක් රූපල අවන්‍ය නිෂ්පාදන වලට යොදා ගන්නවා. මම මේ පැක් එක හදාගන්නේ ඇලෝවේරා එකතු කරලා. ඉතින් ඔයාගේ ස්කින් එක ඔයිලි නම්, පිම්පල් එනවා නම් ඔයාටත් පුළුවන් මේ පැක් එක හදාගන්න ඇලෝවේරා හරි රෝස් වෝටර් හරි එකතු කරගන්න. ඉතින් ඔයාගේ ස්කින් එක ඩ්‍රයි නම් ඔයාට පුළුවන් යෝගට් හරි කිරි හරි මේකට එකතු කරලා මේක මික්ස් කරගන්න. රෝස් වෝටර්, ඇලෝවේරා කියන්නේ ඕනම ස්කින් ටයිප් එකකට එකතු කරන්න පුළුවන් හොඳ ඉන්ග්‍රීඩියන්ට් දෙකක්. ඒ නිසා ඔයාගේ ස්කින් එක නෝමල් ස්කින් එකක් නම් ඔයාට පුළුවන් රෝස් වෝටර් හරි ඇලෝවේරා හරි එකතු කරගන්න. මට තියෙන්නේ පිම්පල්ස් එන්න බලන ඔයිලි ස්කින් එකක් නිසා මම මේ පැක් එක සතියකට දෙපාරක් විතර ආලේප කරනවා. ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ මේ පැක් එක සතියකට එකපාරක් විතර දාන්න. නෝමල් ස්කින් එකකට සතියකට එකපාරක් විතර දාන එක සුදුසුයි. සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේක ඇප්ලයි කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරන්න. ඉතින් ඒ වගේම ඔයාට මට වගේ ඔයිලි ස්කින් එකක් තියෙනවා නම්, කම්බිනේෂන් ස්කින් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ පැක් එක සතියට දෙපාරක් විතර ආලේප කරන්න. මේ විදිහට හොඳට මේක මික්ස් කරගත්තට පස්සේ මූණ පිරිසිදු කරලා මේ පැක් එක ආලේප කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල මගේ මූණේ පිම්පල්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. මම අනම්මනම් සැර කෑම ಜಾති ටිකක් කාලා. ඉතින් ඒකටත් එක්කම තමයි අද මම මේ පැක් එක ආලේප කරන්නේ. ඇස් වටේ, තොල් වටේ ගෑවෙන්නේ නැති වෙන්න සම්පූර්ණම මූණට ආලේප කරගන්න. ඉතින් ඔයාගේ බෙල්ල, කිහිලි, වැලමිට වගේ තැන් කළු වෙලා නම්, අඳුරු වෙලා නම් ඒ තැන් වලටත් මේ පැක් එක ආලේප කරන්න පුළුවන්. ඉතින් මේ පැක් එක මුළු ශරීරයටම උනත් ආලේප කරන්න පුළුවන්. මම දැන් මේක බෙල්ලට ඇප්ලයි කරන්නේ නැහැ. ඒ වුණාට ඔයා මේක මූණට ඇප්ලයි කරන වෙලාවට අනිවාර්යයෙන්ම බෙල්ලටත් ඇප්ලයි කරන්න. ඉතින් මේ මුල්තානි මිට්ටි වලින් සමේ තියෙන අනවශ්‍ය ඔයිලි ස්වභාවය පාලනය කරනවා, පෝසස් පිරිසිදු කරනවා, මැරුණු සම ඉවත් කරනවා, පිම්පල්ස් එන එක පාලනය කරනවා, පිම්පල් මාක්ස් මැකෙන්න උදව් වෙනවා, අවුවට පිච්චිලා තියෙන අඳුරු වෙලා තියෙන සමට හොඳ එළියක් ලැබෙනවා, සම පැහැපත් වෙන්න උදව් වෙනවා, සමට හොඳ කූල් බවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ සමට ගොඩක් බෙනිෆිට්ස් ලැබෙනවා මේ මුල්තානි මිට්ටි පැක් එක ආලේප කරන එකෙන්. ඉතින් මේ පැක් එක ආලේප කරලා විනාඩි 10ක් 15ක් වගේ යනකොට මෙන්න මේ වගේ වේලිලා තියෙනවා. මේ වෙලාවේදී මේක අපි ඉවත් කරගන්න ඕන. මීට වඩා මේක හයි වෙනකම් වේලෙනකම් තියාගන්න යන්න එපා. එහෙම තියාගත්තොත් අයින් කරන වෙලාවට ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. දැන් මේ පැක් එක මේ විදියට තෙත් කරගෙන ඉවත් කරගන්න. මේ වගේ ස්පොන්ජ් එකක් තෙත් කරලා මේ විදියට තියලා අපේ මේ පැක් එක ටයිට් ගතිය අඩු වුණාට පස්සේ තමයි ඉවත් කරගන්න ඕන. ස්පොන්ජ් එකක් නැත්තම් අතින් මුහුණ හොඳට තෙත් කරගෙන පැක් එක ලිහිල් වුණාට පස්සේ ඉවත් කරගන්න.
ඉතින් මේක ෆේස් පැක් එකක් විදිහට වගේම බොඩි පැක් එකක් විදිහටත් පැහැපත් වෙන්න ලස්සන වෙන්න ආලේප කරන්න පුළුවන් ලේසිම ස්වභාවික සත්කාරයක්. ඉතින් විශේෂයෙන්ම ඔයිලි ස්කින් එකක් තියෙන, ඇක්නි එන ස්කින් එකක් තියෙන ඔයා අනිවාර්යයෙන්ම මේ පැක් එක try කරන්න. ඉතින් ඔයා මේ පැක් එක දැනටමත් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේ පැක් එකෙන් ලැබුණු රිසල්ට් එකත් කමෙන්ට් එකකින් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයා තාමත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.